good morning. අද ටිකක් දිග දවසක් අද තියෙනවා දේවල් දෙකක් ප්‍රධාන වශයෙන් උදේ තියෙන ඕපන් යුනිවර්සිටි එකේ මීට් අප් එකක් හවස තියෙනවා මගේ මීට් අප් එක. ඉතින් මම හිතුවා අද දවස චුට්ටක් රෙකෝඩ් කරගන්න. ඉක්මනට එන්න ඕන දැන් වෙලාව 8:00යි. මම හිතන්නේ ඉවෙන්ට් එක පටන් ගන්න මේ හැමවරට මෙතන ඉඳන් ලොකු දුරක් නැහැ. ඉක්මනට ලෑස්තිලා යන්න ඕන. මේ වීඩියෝ ඔබ වෙත ගෙනෙන්නේ මේ channel එකේ Patreon supportersලා. අනිලා අද මොකද ඔය වගේ සෙෂන් එක කරන්නේ? අද කතා කරන්නේ මොකද්ද? AI කෝඩ් කරනවා. අපි මේ අලුතෙන් ඉගෙන ගන්න විදිහට ඇත්තටම කෝඩ් කරන දේ ඉගෙන ගන්න ඕනේද වටිනවද ඉගෙන ගන්න එක කියලා. ඕනේ නෑ කියන තමයි. ඒක තව එක්කෙනෙක් නඩිලා මට කරන්න තියෙන්නේ ඕපන් සෝස් ගැන ජීසොෆ් ගැන මොනවද ස්ටුඩන්ට්ලට තියෙන ඔපචුනිටිස් කියන එක හඳුන්වලා දීලා එක්කෙනෙක් දෙන්නෙක් ඒ පැත්තට ගොදුරක් කරගන්න තමයි මට ඇත්තටම තියෙන්නේ. බලමු උත්සාහ සාර්ථක වෙයිද කියලා. මම මේ අවුරුද්දේ Google Sum of Code ඔබ අහලා තියෙනවද දන්නේ? Google Sum of Code select කරලා තියෙනවා. the one of the best thing that you can do as a student, so you can build your network and your couple of hackathons that are organized by some universities, some organizations. The personalities that I know, we need to understand what are the requirements of that particular feature or whatever that we are going to build. So the issue is that condition. What is the if condition? What's the while loop, right? So you need to understand these things really, really well. Now, whenever we run a program, this monster is responsible for running this and managing the memory and everything. So what it does, John here, so John name, what's the name? I think the variable name is name, yes. Kiladana, and then so now we have the data. Then we have the data. ෆීඩ්බැක් ටික හම්බ වුණා. මම ඒ ටික කියවද්දි මාව සතුටු වුණා. මොකද ආවේ දැන් මගේ මේ අන්තිම ටයිම් එක මේ යුනිවර්සිටි එකේ ඉන්න. ඉතින් මම කොහොම හරි කට්ටියත් එක්ක ඉවෙන්ට් එකක් කරා. මම පටන් ගත්තෙත් ඔයාලත් එක්ක සෙෆ් එකත් එක්ක. දැන් මමත් ඒකෙම ස්කොලරික්ස් එකේම තාම මම මගේ දැන් ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක කරනවා රෙඩ් හැට් එකත් එක්ක. ඒ කියන්නේ ඒක තමයි ටර්නින් පොයින්ට් එක. ඊට පස්සේ මම ගොඩක් ඉන්ස්පයර් වුණා ආගෙන් ඊට අංජලගෙන්. ඒ කියනවා LinkedIn බලනවා. ඩිලා ඉන්නවා මම පස්සේ දැනගත්තේ. හරිද?
මේ ලින්ක්ඩින් බලනවා මොනවද කරලා තියෙන්නේ ඇයි මට බැරි එහෙම මම දැක්කවා රට යනවා අන්තිම මාස රට ගියා මම දැක්ක ෆොටෝස් ඒ කියන්නේ මට කියා කියන්නේ කොහොමද මම කැමති ඒ කියන්නේ මට තාම ඕනේ ඕපන් සෝස් ඒ අර ඒ concept එක අපි යුනිවර්සිටි එකට අරන් එන්න මම අපි ඉවෙන්ට් 6ක් අතරම කළා මේ හෝල් එක ඇතුළේම බට් අර මෙහෙම ඉන්ටරැක්ටිව් සෙෂන් එකක් කළේ ෆස්ට් ටයිම් මේක කට්ටියම මාර එක්සයිටඩ් අනික අර අයියා කිව්වා වගේම කට්ටිය මුලින් බයි ප්‍රශ්න අහන්න බයයි අරකයි මේකයි බට් මේක එහෙම නෑ මල්ලි කෙනෙක් මම ඇහුවා අයියා මම අයියාගෙන් ප්‍රශ්නයක් අහන්න හැබැයි සිංහලෙන් අහන්නේ කවන්නේ නැද්ද කියලා මම කිව්වා ඉට්ස් ඕකේ අයි අපි කොහොමද කට්ටිය මේ ඒ නිසා ෆීඩ්බැක් එක මාර හොඳයි හැමෝම කියන්නේ වෙනදා දෙනට වඩා එන දිග ෆීඩ්බැක් ලියලා දෙනවායි අර වෙනදා තෑන්ක් යූ කියලා එනවනේ මේ අතන මරු සෙෂන් එක මම අයියා හොම සෙෂන් හැමදාම කරනවා අපි ඩිස්කෝඩ් එකේ කියන්නේ අර එහෙම සෙෂන් එකක් ලයිව් කරනවා දැක්කේ වලිනා තාවට ඒක නිසා මම සතුටුයි ගොඩක් හොඳයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thank you so much for the session. මම ජයශංකර අයියා අවුරුද්දකින් ෆලෝ කරන්නේ. ඇත්තටම කිව්වොත් අපි කැම්පස් එකේ ඉන්නවා මේ ඉන්ටරැක්ටිව් සෙෂන් එකක් කරන විදිහ ඇත්තටම සතුටුයි. ඒ වගේම කොහොමද කම්පියුටර් එකක් වගේ තින්ක් කරන්න කියන එක අයිටම ඩෙෆිනිෂන් එකක් දුන්නා. so thank you so much. ඇත්තටම මේ සෙෂන් එක මාරම හොඳයි. මාරම ෆන් එකක් තිබ්බා ජයසංක අයියාගේ මේ විශේෂයෙන් මොන්ස්ටර් කතාවත් එක්ක අපිට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ජීවිතේට හම්බෙලා නැහැ. මේ ෆස්ට් ටයිම් තමයි මේ එක්ස්පීරියන්ස් එක හම්බුනේ. thank you අයියා. thank you අයියාට. very much thank you. මොකද අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඇත්තටම. ප්‍රෝග්‍රෑම් එකක් ගඩ ගන්න හැටි අපි දැනගෙන හිටියද කම්පයිලර් ඉන්ටර්ප්‍රිටර් එක මේ වගේ රසවත් විදිහට ඉගෙන ගන්න තිබ්බේ නැහැ නේ. අපිට මේ වගේ රසවත් විදිහට ඉගෙන ගන්න තිබ්බ chance එක ඇත්තටම thank you අයියා. 1 2 3 මමට මම මේක තුරු බලන්න දෙවැනි කොටස දවසේ ඊළඟ කෑල්ල තමයි මගේ මීට් අප් එක. මොකද මේක මම ප්ලෑන් කරේ මගේ පළවෙනි මීට් අප් එක තිබ්බා දැන් ටික කාලයකට කලින්. ඒ නිසා මම කොළඹත් ආපෙලෙම නිතර වෙන්නේ නැහනේ. ඒකයි අපේ Patreon members ලා ඉන්නවා. ඒගොල්ලෝ හම්බෙන්න physically මොකද අපි online session කරාට අපි weekly හම්බෙනවා. එක එක fun interactive session කරනවා. නමුත් අපි physically හම්බෙන්නේ හරිම කලාතුරකින්. ඉතින් ඒ නිසා මම post එකක් දැම්මා. මම හම්බෙන්න ඊයේ රැයලා දැම්මේ. මම හම්බෙන්න කැමති සහ මගේ වැඩ follow කරන කට්ටියන්ට ඇවිත් අපි set වෙමු කියලා. ඉතින් ඒකල්ලා ඒකට හිතුවට වඩා කට්ටිය ගොඩක් ඇප්ලයි කරලා තිබ්බ මට ඉතින් හැමෝම ගන්න අමාරුයි මොකද මම ප්ලෑන් කරලා තිබ්බේ සීමිත ප්‍රමාණය ඉතින් මම 30 දෙනෙක්ව අරගෙන ඉතිරි කට්ටියව මට රිජෙක්ට් කරන්න සිද්ධ වුණා නමුත් ඔයාලා මේකක් ආවනම් සමා වෙන්න يعني එකම හේතුව මේ ඉවෙන්ට් ලොකේෂන් එක මුල් හිටපු කට්ටිය විතරයි මම ගන්න ගත්තේ يعني මුලින් ඇප්ලයි කරපු කට්ටිය ඊළඟ පාර අපි ඊට වඩා ටිකක් ප්‍රිපෙයාර් වෙලා දාමු මේක මේ හදිස්සිය දාපු එකක් නේ ඉතින් local host 2 එක තමයි තියන්නේ යන්නේ ඉවෙන්ට් එකේ තියෙන ලොකේෂන් එක ගැන කතා කරොත් එහෙම හැකර් හවුස් එකේ තමයි තියෙන්නේ මේක හරි ලස්සන තැනක් මම දැනගත්තේ කෝසලයි වීඩියෝ බලනවා දැකලා ඇති පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සන ස්ටුඩියෝ එකක් තියෙන ඒගොල්ලොන්ගේ මීට් අප් වලට ප්ලේස් එකක් තියෙනවා කියලා මම දැනගත්තා ඉතින් එතන තමයි අපි ඉවෙන්ට් එක අද තියන්න යන්නේ හරි ෂොක් තැනක් ඉතින් ඔය තමයි සිද්ධිය අද අපි ගිහිල්ලා බලමු දැන් කවුද ඇවිත් ඉන්නේ මම හිතන්නේ දැනටත් වෙලාවට ළඟයි 6:00 තමයි පටන් ගන්න මම හිතන්නේ 6:00 දැන් රෑ 9:00 වෙනකන් තියෙන්නේ ඉතින් අපි බලමු කවුද ඇවිත් ඉන්නේ අද අපිට මොනවද ඒගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් කියලා කටි මීක්ස් අතෙන් මේ මැදින් මට වීඩියෝ ගන්න ඊළඟ වීඩියෝ ෆ්ලන් එක කවුද දෙන්නේ ලෝකල් ෆ්ලන් එක කවුද දෙන්නේ ෆ්ලන් එක තිබි ඊට අවුරුදු දෙකකට කලින් මම බලනවා මේ ලෝකල් දෙක කියලා දානවා ඒක දන්නේ ඇයි පළවෙනි එක ඔයාවේ නැද්ද පළවෙනි ගම ආවා මම පළවෙනි කොට ඒවා පොඩ්ඩක් ක්‍රියේටිව් සයිඩ් එකකින් හිතන්න ඕනේ ලයික් එකපාරම ගන්න බෑ like මේවා හැම මම ChatGPT එක කියලා මම ඔල්ටර්නේටිව් එකක් බලලා තමයි මේවා හැදුවේ. ඒක අපි එයාලා ගන්නේ අර නිකන් ස්ක්‍රිප්ට් එක ඩේටා ස්ක්‍රිප්ට් එක වගේ කටි යවන්නට ඊමේල් දාන්න ඒවා. අපි can try out කරන්න යන්නේ something that has like economic value this අද ලොකුම චේන්ජ් එක තමයි අපි Discord එක දකින්න ඇවටාර් විතරනේ මෙතනම ඔක්කොම නෑ කෙනෙක් ප්‍රොෆයිල් ලෝගෝ ඒක තමයි ලොකුම ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ආපු ගමන් ඔයා ඉන්න මැද්දල්ලා පොඩි ඔයා හිතන් ඉන්න එකක් අදනවා දැන්
ඔය කකුල්ලේ දැන් මම උසයි කියලා හිතා හිටියේ මෙච්චර කල් මම. බලෝ කෝද ඉන්නේ කියලා. මම ඇදලා ඉන්න පොඩිය. අයියගේ රෝල් එක මාර ඉන්ටරෙස්ටිං එක. මොකද මම අද තමයි හරියටම දැනගත්තේ. මොකද්ද මොන රෝල් එක? අපේ මේ සොලියුෂන් ආකිටෙක්චර් ඊට පස්සේ අනිත් එක කොහොමද සොලියුෂන් එකක් දෙනකොට ඒක දෙන්නේ අපේ තිබ්බාර බ්‍රේන් එක. ඔව්. ඒකත් එක්ක කොහොමද අපි හරියට AI යූස් කරන්නේ පොඩි පොඩි නෑ නෑ අවුලන්නේ. මොනවද කියන්නේ? ඔයා මොන හරි කියන්නේ ඔයාට දැන් හිතේට දෙයක් කරේ. thank you සර් ඕගනයිස් කළාට. සෑහෙන කියන්නේ අලුත් ජෙනරේෂන් එක කට්ටිය හම්බුණා. කට්ටිය හිතන දේවල් ගැන ගොඩක් ලොකු අයිඩියා එකක් මට ගන්න පුළුවන් වුණා. thanks. අර්ථජීව මොනවද කන්නේ? රෝල් එකක් ගන්න. නෑ මොනවද අද ඉවෙන්ට් එක වහරි? අර කට්ටිය දැනගන්න හම්බුණා ගොඩක් කට්ටිය හිටියා. හොඳයි ඉතින් ගොඩක් දේවල් නෙට්වර්ක් වලට නෙට්වර්කින් කරා ගොඩක් දේවල් දැනගත්තා. රෝල්ස් එක වරු. රෝල්ස් එකට මේ ඉන්නේ යසින්දු ඇවිල්ලා අපාචිගේ කන්ට්‍රිබියුටර් කෙනෙක්. සහ ජීසොක් කරපු එක. යසින්දු මොනවද අද ඔයාට? අද තාම ඔයාගේ වාරය ආවේ නැහැ මේගොල්ලෝ. මගේ වාරේ ඕනේ නැහැ නේද? ඇයි නෑ ඕන? So like the fact that that person built that product in like 3 days, Yeah. it's kind of interesting because like into like these days like doing UI and UX stuff like with anti-gravity. So like කාවින්ද මම හිතන්නේ ඩිස්කෝඩ් එකේ ඉන්න පරණම ඇයි කාවින්ද ටිකක් නෙවෙයි සෑහෙන මම හිතන්නේ මම ඩිස්කෝඩ් එක පටන් ගත්තේ 2000 මම ඩිස්කෝඩ් එකට ආවේ ආගේ තිබ්බනේ මිලියනයක් ගන්න කියලා කැම්පස් එකක. ඔව්. ඒක බලන්න. වීඩියෝ එක වාට මිලියන වාගන්න. මම කැම්පස් ඉන්න කාලේ මට තිබ්බ ලොකු ගම්දන්නක් තමයි හොඳ සර්කල් එකක් තිබ්බේ. පස්සේ අයියාගේ වීඩියෝත් දෙකලා ඇවිල්ලා දැක්කා ඒකේ කම්පැනි එකක් තියෙනවා. account ගන්නවා පොඩි ෆන් එකක් තියෙනවා. අර මොටිවේෂන් එක වැඩක් කරන කොහොමද අපිට කය ගන්න කරන්නේ. ඒක තමයි ලොකුම මේකේ ඉන්න. අද ඒක ෆිසිකල් හැන්ගවුට් වල තිබ්බ සෙෂන් වල මම කැමති මේක. මම කැමති මේක තමයි අර ඔයා හිටපු අර කාවින්දගේ බාලපාන ඉවෙන්ට් ලුක්. ඔව් ඒකේ තමයි ගොඩක් අපි කතා කරේ ඒකනේ. පළවෙනියට මේක කරලා ඉවෙන්ට් ලුක් එක. board ඉතින් දවස් 3ක් නිවාඩු මොකද කරන්නේ ගෙදර ඉන්නේ. So then I made that and actually people like it, so now people are using it. And ඇත්තටම ආවේ අයියාගේ වීඩියෝස් බලලා. අයියා YouTube famous නේ. සහ ඇත්තටම මම open source ගැන දැනගන්නේ. මේ networking කරන්න ඇත්තටම හොඳ crowd එකක් ඉන්නා. හොඳ කට්ටිය හම්බුණා. හොඳ කට්ටිය හම්බුණා. අයියා හොඳට කන්න දුන්නා. ඇත්තටම solution architecture උගත් කියලා අද තමයි දැනගත්තා. ඒ ටිකයි අනිත් කාලෙකින් අවුරුද්දක විතර හම්බෙච්ච නැති අනිත් open source එකේ කට්ටිය ආවම හම්බුණා. ඉතින් මම හොඳම පොයින්ට් එකක් ඉගෙන ගත්තා මේ විසිබල් කියන පොයින්ට් එක. මම කරන්නේම නැත්තේ වගේ ඒක පොඩ්ඩ ඩිස්කෝඩ් එකේ තියෙන සද්දෙට තුනේ. උදේ ඉඳන් ඉන්න හොඳයි අනිත් එක thank you බා ඉවෙන්ට් එකට කොහොමද ගෙනිච්චා. උදේ ඔය USL එක හොරෙන් ඇතුළට දැම්මා. කොහොමද ඊට පස්සේ හවස මීටප් එකට සෙට් වුණා. සිගුරු. මේ කලින් ඩිස්කෝඩ් එකේ විතර ඉන්නේ කැම්මෝන් කරන්න තුව කට්ටිය. අද ගොඩක් අය හම්බුණා ගොඩක් දේවල් දැනගත්තා. ඩිස්කෝඩ් එකේ කැමරා ඔන් කරන්න නැති විදිහ අපරාධ කියලා කිව්වා. ඇයි කට්ටිය මෙච්චර ෂෝරර් කියලා දැනගත්තා. ඒකනේ අපරාධනේ. එන ඊළඟ පාරේ දවුන් කරන්න. අනිවාර්යයෙන්. 2 3 right thank you පළවෙනි ගම ඊළඟ මීටප් එක තව කොච්චර දවසකින් තියනද අපි අවුරුදු දෙක දෙකට තියෙන්නේ. හරි ඉතින් ටික ළඟින් කොච්චර ළඟින් මාස 5කට 7කට මාස 4කට 3කට අවුරුද්දේ දෙවල් ඒ කියන්නේ මාස 6ක මාස 6ක අපි මොන හරි එකේ තියෙමුනේ ඕගනයිස් කරලා ටීම් එක. හරි ෆන් දේවල්. සල්ලි වියදම් කරන කවුරු ආගන්න. ඔයාලා කියන්නේ මාස කීයකින්? මාස කීයකින්? 6ක්. මාස 6ක්.
මාසෙකට සැරයක්වත් මීටප් එකක් දාන්න දිනන මාසෙකට මම විකිනේ මේ මාසෙකට දැන් මීටප් 6 months okay මාස 6කට පාරක්